පොසොන් පොය දවසෙන් උදාවන සතිය කටක ලග්නෙමිය කොට කොහොමද කියලා කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් කටක ලග්නෙමියන්ගේ ලග්නේ භාග්‍ය උදා වෙන ආකාරයේ සුබ ඵලදායක ග්‍රහ සංයෝග කීපයක්ම තියෙනවා. එකක් තමයි බ්‍රහස්පති නැත්නම් ගුරු ග්‍රහය ලග්නේ උච්චව ගමන් කිරීම. ඊළඟට සිකුරු බලවත්ව ගමන් කිරීම, බුධ බලවත්ව ගමන් කිරීම. චන්ද්‍රය 6 වෙනින් තමයි ගමන පටන් ගන්නේ සතිය. ඉතින් ඔබේ සේවක පක්ෂයේ සහයෝගය නොඅඩුව ලබා ගන්න මේ සතිය පුළුවන් බව පේනවා. සමහරවිට ඔබ දිනුව වෙනුවෙන් ණය මුදලක් හිම ගන්න බලාපොරොත්තු වෙන්න ඇති. එහෙම ඉන්නවා නම් ඒ ණය මුදල ලබා ගන්න අදාළ ආයතනෙන් නැත්නම් බැංකුවෙන් අදාළ පහසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙන බව පේනවා. සතිය මුල ඔය ආකාරය. ඒ වගේම කටක ලග්නෙ ඔබ ඉගෙනීමේ කටයුතු වල යෙදෙනවා නම් ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. විභාග වලින් සමර්ථ වෙයි. හොඳ යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලබා ගන්න පුළුවන් වෙයි. ආගම දාමට වැඩියෙන් හිත යොමු වෙයි. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ඔබේ ගෙදරට සමහරට අලුත් ගෘහ භාණ්ඩ වගේ දේවල් මිලට ගන්න කටක ලග්නෙමියන්ට හිතෙන්න පුළුවන් මේ දවස්වල. එක දෙයක් තියෙන සතිය අග වෙනකොට මේ සඳු තරමක් දුර්වල වෙනවා. වෙන මේ නිසා සිම් රෝග වාතාබාධ වගේ සෞඛ්‍ය ගැටලු තියෙනවා නම් කටක ලග්නෙමියන් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. රාත්‍රියට නෑම සවසට නෑම වැස්සට තියෙන එක ජල ක්‍රීඩා කරන වගේ දේවල් කටක ලග්නෙමියන්ට ඊතරම් සුදුසු වෙන්නේ නෑ සතිය අග වෙනකොට. අනිත් තමයි උසස් අයත් එක්කලා පරිස්සමෙන් කටයුතු කරන්න කියලා කටක ලග්නෙමියන්ට මතක් කරන්න ඕනේ. ආයතන ප්‍රධානීන් එක්කලා නීතියත් එක්කලා ප්‍රවේශමෙන් කටයුතු කරන්න මතක තියාගන්න. කතා කරනකොට ප්‍රවේශම් වෙන්න. ඒ වගේම වැදගත් ලිපි ලේඛනට අත්සන් කරනවා නම් එහෙම කටක ලග්නෙමියන් වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න වැදගත් වෙනවා. විදේශ ගමන් පිළිබඳව තියෙන බලාපොරොත්තු, විදේශ රටකට ගිහිල්ලා අධ්‍යාපනයක් ලබා ගන්න තියෙන බලාපොරොත්තු සාර්ථක කරගන්න කටක ලග්නෙමියන්ට අවස්ථාව ලැබෙන බව තමයි මේ සතිය තුළ පෙන්වුම් කරන්නේ. ඒ වගේම හොඳ ධනවත් බලවත් අය අඳුනා ගන්න කටක ලග්නෙමියන්ට අවස්ථාව ලැබෙන බව පේනවා. රැකියා ස්ථානයේදී, ව්‍යාපාර ස්ථානයේදී ඔබ තුළ පවතින නායකත්ව ගතිගුණ ඉස්මතු වෙලා ක්‍රියා කරන බව පේනවා. එක දෙයක් තියෙන්නේ නීති විරෝධී කටයුතු වලට මැදිහත් වෙන්න එපා. ඒ වගේම විදුලිය සම්බන්ධ කටයුතු කරනවා නම් ප්‍රවේශයෙන් කටයුතු කරන්න කියලා කටක ලග්නෙමියන්ට මතක් කරන්න කැමතියි. ඉතින් මේ රවි ග්‍රහය තරමක් දුර්වල ගමන් කරන මේ සතියේ ඔබට ඉතාම හොඳ ශාන්ති කර්මයක් තියෙනවා. ඒක තමයි ඔබේ ආගමික ස්ථානයේට ආලෝක පූජාවක් කරන එක. ඒක පහන් ආලෝක පූජාවක් වෙන්න පුළුවන්, විදුලි ආලෝකයේ සම්බන්ධ මුදල් වියදමක් දරලා කරන පූජාවක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ රටට සමාජයට සේවය කරන කෙනෙකුට ප්‍රශංසා කරන එක, වර්ණනා කරන එක, ಗುಣ කියන එක කටක ලග්නෙමියන්ට ගොඩාක් සුබ ඵල දෙන්න හේතු වෙනවා. දිනපතාම ඔබේ ආගම සිහි කරන්න. රවිගේ අපලයේ දුරු කරන්න. සූර්ය පිරිත කියන්නේ සුබ ගමනක් යන්න තියෙනවා නම් සුදු පාට ක්‍රීම් පාට අඳින්න. අංක 2 තමයි ඔබේ ජය අංකය.